හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම ඔයාලට අද අලුතෙන් වීඩියෝ එකක් කරන් ආවා. ඒකේ නම තමා ස්ට්‍රික් ඔප්ස්. ඒ ගේම් එක ඇත්තටම හොඳ ගේම් එකක්. මොබයිල් අතින් බලහම හොඳයි. ඒක ග්‍රැෆික්ස් එහෙමත් අවුලක් නැහැ. ඒක ඇත්තටම හොඳ ගේම් එකක්. මම ඔයාලට ඒ ගේම් එක මොකද්ද කොහොමද මොන වගේ එකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්න යන්නේ එහෙනම් යාළුවනේ. මුලින් එහෙනම් යාළුවනේ අපි ගේම් එක ඇතුළට යමු. ඔන්න ඔහම යාළුවනේ මේක ඉන්ටර්ෆේස් එක. ඉතින් ඇත්තටම මේ ගේම් එක හොඳ ගේම් එකක් යාළුවනේ. ඔන්න යාළුවනේ මේ ගේම් එකේ මේ මූඩ් එක. මේ විදිහට තමයි යාළුවනේ මේ ගේම් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේකේ ඔයාලට හැඳින්වීම මම කරනවා. මෙන්න මෙතන මේ ලකි ඩ්‍රෝව් කියන එක දුන්නාම අපිට මේ මෙතන එනවා. ඒක ෆ්‍රී කරන්න පුළුවන්. දැන් මගේ ෆ්‍රී නෑ. ඒකට මෙතන වීඩියෝ පහක් බලපුවාම අපිට මේවා කරන්න පුළුවන්. නැත්නම් අපිට නිකන් වුණත් ඒකේ නොමිලේ මේ බලන්න පුළුවන්. මේ මෙතන නිකන් වුණත් අපිට මේ වෙලාවකට එනවා. එහෙනම් යන්නේ මෙතන මේ තියෙනවා ආමර් කියලා. ඒකෙන් ගියපුවාම මේකට ගියපුවාම යාළුවනේ අපිට ගන්ස් ගන්න පුළුවන්. සල්ලි දීලා එක එක ගන්න පුළුවන්. ඒ වගේම එතකොට මෙතන තියෙනවා මේ ගන් අපේ ගන් තුනක් තියෙනවා. අපිට ඒ කියන්නේ ගේම් එක පටන් ගද්දිම හම්බෙන ගන් තුන. ඒ ගන් තුන අපිට අප්ඩේට් කරගන්න ඕනේ. යාළුවනේ ඒ විදිහට තමයි මෙව වෙන්නේ. දැන් ඉතින් මේ විදිහට එතකොට ඊට පස්සේ තව තියෙනවා මේ ඩේලි ටාස්ක් කියලා. යාළුවනේ ඩේලි ටාස්ක් කියන එකත් ඇත්තම හොඳ ගේම් එකක්. ඊට පස්සේ යාළුවනේ එතන තියෙනවා ස්කිල් කියලා තියෙනවා. ඒකේ අපිට මේ විදිහට තියෙනවා. ඒව අප්ඩේට් කරගන්න තමයි තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඇවටාර් කියලා එකක්. ඊට පස්සේ ඇවටාර් කියන එකට ගියපුවාම මෙතන අපේ ප්ලේයර්ස් කෙනෙක් ප්ලේයර්ස් හම්බෙනවා. එයාගේ ටී-ෂර්ට් එක සන්ග්ලාස් එක ඊට පස්සේ බෝට් ඒවයේ මේ ග්ලව්ස් ලෙදර් ෂූස් ඒ වගේ ඒවා තියෙන ඒ ටික අපිට අප්ඩේට් කරගන්න තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක අප්ඩේට් කරන්න දැන් සල්ලි ඕනේ. ඒ සල්ලි අපි මිෂන් ප්ලේ කරනකොට තමයි අපිට මේ සල්ලි හම්බෙන්නේ. ඊට පස්සේ ඕන යාළුවනේ අපි වැඩි කතා නැතුව අපි ප්ලේ කරමු. ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරලා තියාගන්න එන යාළුවනේ. අපි එන වැඩි කතා නැතුව යමු. ඊට පස්සේ එතන යාළුවනේ ප්ලේ කියන එක දුන්නාම මේ විදිහට තියෙන ඊට සෝලෝ කියන එකකින් අපි තනියම ප්ලේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ සර්වයිවල් කියන එකේ අපිට තියෙන්නේ ඒකෙත් අපිට තනියම ඒකනේ අපි ප්ලේ කරන්නේ ඉතින් යාළුවනේ. අපි ඊට පස්සේ ටීම් එකත් එක්ක තමයි මේක ප්ලේ කරන්න තියෙන්නේ. අපි මන් නත්තල් මේක අස්සෙම තියෙන ඒක මම අද ප්ලේ කරලා පෙන්නනවා. ඊට පස්සේ යාළුවනේ එතන ප්ලේ කියලා දුන්නා අපිට ගේම් එක ඇතුළට යනවා. වෙන්නේ ඉතින් යාළුවනේ ගේම් එකේ එක ඉතින් යාළුවනේ අපි ගේම් එක පටන් ගත්තා. මෙන්න මේ වගේ මේකක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපි අපේ ඔන්න හතුරුෙන් මෙන්න මේ ෂෝට් මෙන්න මේක හොඳයි යාළුවනේ. මේක එකපාරයි තියන්න ඕනේ. කෙලින්ම මේ මැරෙනවා. කියන්නේ ඒක ඇත්තටම හොඳ ඒක මේ අර දෙකනේ යාළුවනේ හෙඩ්ෂොට් අන්න යාළුවනේ ඒ විදිහට ඔයාලා හෙඩ්ෂොට්ම තියන්න බලන්න ගොඩක් දුරට. හෙඩ්ෂොට් තියනකොට යාළුවනේ ඔයාලට මේ ඕනේ යාළුවනේ මම එයා මැරුවා. මගේ හෙල්ත් එක පොඩ්ඩක් අඩු වෙලා යාළුවනේ. මම හෙල්ත් බොක්ස් පාවිච්චි කරන්නේ නැහැ යාළුවනේ. හෙල්ත් බොක්ස් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ. අපි මැරුණොත් එහෙම මේ මැරුණට කිසි ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. අපිට මේ ගේම් එක නැවත මෙව වෙනවා ඉතින් යාළුවනේ. ඉතින් යාළුවනේ මේක ඇත්තටම හොඳ ගේම් එකක්. අපි එන ප්ලේ කරමු. මේක ඇත්තටම ස්නයිපර් එකක් තියෙන අපිට zoom ගන්න පුළුවන්. ඉතින් අපිට තුවාල මාර්ක් ගන්න පුළුවන්. මෙව වුණා. හරියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔන්න යාළුවනේ මේ ඔන්න ඇත්තට මේ ගන් එක හොඳ ගන් එකක්. ඔන්න ඉතින් යාළුවනේ මම ඔයාලට මේකෙන් මම තියලා පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ ගන් එක ඇත්තටම හොඳ ගන් එකක්. ඔය යාළුවනේ
Headshot. අපි ස්නයිපර් එකක් පොඩ්ඩක් තියලා බලමු යාළුවනේ. අපි උඩට යන්. උඩට ගිහලා අපි zoom පාරක් දෙන්න පුළුවන්ද කියලා අපි උඩට යන්න පුළුවන් තැනක් තියනවාද බලමු පොඩ්ඩක්. අපේ කණ්ඩායම අනිත් අය බලාගනි. Double kill. ඔන්න ඉතින් යාළුවනේ අපිට මිෂන් එක ඉවර කරන්න අපිට තව තප්පර 30යි තියෙන්නේ යාළුවනේ. අපි මේ ඩෙසර්ට් එකේ උත් තියලා බලමු යාළුවනේ. මම දැක්ක මේ ඔය යාළුවනේ අපිට දැන් තප්පර තව 13යි යාළුවනේ. ඔන්න ඉතින් යාළුවනේ ඔන්න අවසාන මොහොත. ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරලා නැත්නම් like කරන්න, comment කරන්න, මේවා කරන්න මාව හැමතිස්සෙම මේ channel එක ගැන පොඩ්ඩක් බලන්න. මම දාන වීඩියෝ ගැන පොඩ්ඩක් බලන්න. යාළුවනේ ඔන්න අපි ඉන්න යාළුවනේ මේ game එක ඇත්තම හොඳ game එකක් යාළුවනේ. මේ විදිහට අපිට මෙවුවා ගන්න පුළුවන් kill, headshot, rank. අපිට money හම්බ වෙනවා, සල්ලි. අපිට අස මෙතන click සල්ලි හම් වෙනවා ඉතින් යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ යාළුවනේ. අපි ඉතින් ඕන්න ගේම් එක අතරම මේ ගේම් එක හොඳයි. අවුලක් නැහැ. පොඩි ගේම් එකක් තමයි, ලොකු මිෂන් නැහැ. ඒනට ඇත්තටම මේ ගේම් එක හොඳයි. මොකද ලොකු මිෂන් නැතුණාට අවුලක් නැහැ. මේක මොබයිල් ගේම් එක ඇත්තම හොඳයි. Call of Duty අවුල් හොඳයි. Call of Duty හොඳටම හොඳයි. මම මේක හොඳයි කියන්නේ නෑ. ඒ වුණාට ඇත්තම මේ ගේම් එක හොඳයි. මං ඔයාලට ඊළඟට අරන් එනවා මේ වගේ තවත් මොබයිල් ගේම් හා PC වල සල්ලි දීලා ගන්න තියෙන ගේම් තියෙනනේ. ආන්ගේ සල්ලි දීලා ගන්න තියෙන ගේම් මං ඔයාලට නොමිලේ ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකක් ගැන මං ඔයාලට කියලා දෙන්න. මං ඊළඟ වීඩියෝ වලින් මං ආයෙ ඔයාලා මේ වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න. එතකොට මං අලුතෙන් දාන වීඩියෝ හැමෝම ඔයාලට හැම වීඩියෝම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් ආයෙ